ලොව වටා කාන්තාවන්ගේ විශ්වාසය දෙනු බයෝනා. බයෝනා ඔබගේ සුන්දරත්වය අනාවරණය කරගන්න. බයෝනා ලයිෆ්ස්ටයිල් ඔබ වෙතගෙන මේ පූර්ණ අනුග්‍රහය. බයෝනා ඔබගේ සුන්දරත්වය අනාවරණය කරගන්න. අයිබන් සුබදැසනක් වාසනාවන්ත දවසක් ප්‍රාර්ථනා කරන ඔබ සියලු දෙනාටම අපි හැමෝම අපේ ජීවිතේ කාර්යබහුලයිනේ. ඔබ මම අපි හැමෝම මේ ගනුදෙනු කරන ලෝකයේත් එක්ක අපි හැමෝම කාර්යබහුලයි. අද ඉස්සර නම් ගෘහණිය ගෙදරට වෙලා හිටියේ. නමුත් අද කාන්තාවත් රැකියාවට යන නිසා අපි හැමෝම කාර්යබහුලයි. නමුත් මේ කාර්යබහුල ජීවන රටාව තුළ සමහර අවස්ථාවන් වලදී අපිට අපි කැමති කෑමත් කන්න හම්බෙන්නේ නැහැ. හැඩති සිරුරක් පවත්වා ගන්න හම්බෙන්නේ නැහැ. ගැටලු බොහොමයක් තියෙනවා. නමුත් ලස්සනට ඉන්න ගමන් ලස්සන සිරුරක් පවත්වා ගන්න ගමන් හැමෝම කැමති අපේ නිදැල්ලේ අපි ගත කරන මේ ජීවන රටාව තුළ Tamanට කැමති දෙයක් ක්‍රිසි පරිදි ආහාරයට ලබා ගන්න. ඒකත් අපි හැමෝම කැමති. නමුත් කොහොමද මේ දේවල් හරියට කළමනාකරණය කරගන්නේ? කොහොමද නිවැරදි දේවල් අපේ ජීවිතේ ලං කරගන්නේ? බයෝනා කියන දේ ඔබට කොහොමද වඩා වැදගත් වෙන්නේ? මේ සියලු කරුණුත් එක්ක අපි අද දවසේ කතා බහ කරන්න බලාපොරොත්තු වෙනවා. අංජුලා රාජපක්ෂ අද දවසේ සම්බන්ධ වෙනවා. ජනප්‍රිය රංගන ශිල්පිනිය, ඒ වගේම වෘත්ති නිරූපණ ශිල්පියෙකු වන, ඒ වගේම ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන හේෂාන් බනුලත් අද දවසේ සම්බන්ධ වෙනවා. දෙදෙනාටම සුබ උදෑසනක්. සුබ උදෑසන. හොඳයි. දැන් අංජුලා ඔබ වෙජිටේරියන් කෙනෙක් නේ. ඔබ ඒක නිතරම සඳහන් කරන දෙයක් නේ. මම දන්නේ නැහැ හැමතැනම ඔබ කියනවා වෙජිටේරියන් කියලා නොකියන තැනක් නෑ. ඔබ වෙජිටේරියන් කෙනෙක් විදිහට කොහොමද අංජුලා ඔබ කැමති ආහාර? ඔබට සිතැඟි ආහාර ඔබ කොහොමද ලබා ගන්න සහ මොන වගේ දේවල්ද ඔබ සාමාන්‍යයෙන් ඔබගේ ජීවිතයට ආහාර වලට එකතු කරගන්නේ? ඔව් ඉතින් මෙහෙමයි මේ වෙජිටේරියන් කෑම ඕනම දෙයක් මම කනවා. නමුත් දැන් තියෙන ප්‍රශ්නේ දැන් මම ආස කරන කෑම මට කන්න හම්බ වෙනවද කියන එකනේ. දැන් ගෙදර ඉන්නකොට නම් ඉතින් මට පිළියෙල කරගන්න හැකියාව තියෙනවා. නමුත් ඉතින් දැන් අපි එලි මහන්ට ගියාම අපේ කාර්යබහුල ජීවිතය තුළ සමහරකට අපි ආස කරන කෑම කන එක මගේ ඇරෙනවා. ඒක ඇත්ත. ඉතින් දුකක් තමයි. ඒත් ඉතින් කරන්න දෙයක් නැහැනේ මේ තියෙන කාර්යබහුල ජීවිතෙත් එක්ක. ඉතින් දැන් එතනදී දැන් ගොඩක්ම වෙජිටේරියන් කෙනෙක් විදිහට තියෙන පෝෂණය සමහරකට මදි වෙන්න තියෙනවා. අපි ගන්න ආහාරات එක්ක. ඉතින් එතනදී තමයි මටත් මේ ආහාර අතිරේකයකට යන උවමනාව තිබුණේ. ඉතින් ඒක නිසා මගේ කෑම වේල මගේ හැරුණයි කියලා දැන් මට කිසි දුකක් නැහැ ධනංජය. මොකද බයෝනා මම ගන්න නිසා. මොකද ආහාර අතිරේකයක් විදිහට. ඉතින් එතකොට එතනදී මට අවශ්‍ය කරන පෝෂණය මට ලැබෙන නිසා මට ඒ පිළිබඳ කිසිම ගැටලුවක් නැහැ. උයන්න පුළුවන්ද? පුළුවන්. ඇත්තමද? හොඳ වෙලාවට මම ඒක උයන්න පුළුවන්ද කියලා කන්න පුළුවන්ද කියලා ඇහුවේ නේ. මම දැන් දෙවෙනි ප්‍රශ්නේ වලට පත් වෙන්න ගියේ ඒකෙදි කවන්නේ. ඉතින් බලමු කපේලාවක පුණා එන්නේ. දැන් මේ හේෂාන් දැන් අපිටත් දැන් උයන්න පුළුවන් වාතාවරණයක් තියෙනවනේ. මේගොල්ලෝ රහට උයන්න තුනම අපි රහට උයාගන්න බෑ නේද? නෑ ඇත්තටම මේ දනංජ බලන්න ලෝකේ ඉන්න චෙෆ්ලා ගොඩක් පිළිමේ. ඇයි කාන්තාවන් නෑ? ඒක තමයි කාන්තාවක ගෙදර බලා ගන්නවනේ. නෑ කාන්තාවේ කොණ්ඩ දිගයි දෙකින් ඉන්න බෑ උයනකොට කෑලි කොණ්ඩ කැඩුවා. ඒක නිසා. හරි හේෂාන් දැන් ඇත්තටම මේ උයන්න පුළුවන්ද හේෂාන්? උයන්න පුළුවන් කියන්නේ මෙහෙමයි. එක්තරා මට්ටමකට කියන්නේ මේ ලංකාවේ තියෙන දේවල් ටිකක් හොයන්න අමාරුයි. ඔව් දැන් හේෂාන් සාමාන්‍යයෙන් ආහාරවල ගුණාත්මක භාවය සම්බන්ධව සැලකිලිමත් වෙනවද? ඒ වගේ දේවල් ගැන හිතනවද ගොඩක් වෙලාවට? අනිවාර්යෙන්. මොකද අපි මේ වගේ සිරුරක් තියාගන්න අනිවාර්යෙන් අපි කන බොන දේවල් හොඳට හොයලා බලලා කන්න බොන්න ඕනේ. අනිත් එක තෙල් සහිත ආහාර කන්න ගියොත් එහෙම අපිට ඉතින් බර්න් වගේ දේවල් තමයි පාවිච්චි කරන්න ඕනේ දිගටම. ඒකට හේතුව තමයි අපි අපේ ශරීරයේ අනිවාර්යයෙන්ම ලස්සන්ට සිහින්ව තියාගන්න නම් මේ තෙල් සහිත ආහාර තනිකරම අයින් කරන්න වෙනවා. දැන් මම හිතන්නේ අංජුලා මම හිතන්නේ මම පාන් කෑල්ලක් දැකලා නැහැ සෑහෙන කාලෙකින්. ඒ කියන්නේ කාලා නැහැ. ඔව්. ඒකට හේතුව පාන් වලට මේ බත් වලට සෑහෙන මහත් වෙනවා. ඉතින් මේ දේවලුත් එක්ක හරි අමාරුයි මේ මේන්ටේන් කරන්න අපේ ශරීරය. දැන් ඔය ඇහුවේ උයන්න පුළුවන්ද කියලා. මොන හරි අපි අහනවද මේ අංජුලා? අපෝ යන්න මම හිතන්නේ පුළුවන් ඒත් එනවත් කියවනේ ද ලංකාවේ අටුර බෑ පිටරට කෑම බීම තමයි හදන්න පුළුවන් කියලා. ඔව් මේ නෑ අතර මට මේ ඉතාලි කෑම හදන්න පුළුවන්. ඒකට හේතුව මම මාස 6ක් ඉතාලියේ හිටියා. මගේ අයියා ෂෙෆ් කෙනෙක්. ඉතින් ඒ හින්දා ඉතාලි කෑම නම් හදන්න පුළුවන්. මොකද එතකොට කවුරුත් නෑනේ තනියෙන් ඉන්නේ සමහරවල්.
ඔයාට එහෙමවත් බෑනේ නේද? නෑ නෑ මට ලංකාවේ හොඳ සිංහල කෑම හොඳට හදන්න පුළුවන්. පරිප්පුබතුයි. අන්නේ හරි දැන් අංජුලා දැන් අපි මේ මම අර පටන් ගත්තදී මම සඳහන් කරේ අපි හැමෝම කාර්යබහුලනේ දැන් ඉස්සර නම් කාන්තාව ගොඩක් වෙලාවට ගෙදරට වෙලා හිටියේ ස්වාමියා තමයි රැකියාවට ගියේ නමුත් අද තිබෙන තත්ත්වයන් එක දෙදෙනාම රැකියාවට යනවා මේ සියලු දේවල් කරාට මේ සියලු දේවල් එක්ක අපි ගනුදෙනු කරගෙන යනකොට කාර්යබහුල වුණත් කෙනෙක් අපි කොහොමද නිවැරදි විදිහට අපගේ රූපය සිරුර නිවැරදි විදිහට පවත්වා ගත යුත්තේ ඔබ මොනවද හිතන්නේ? අනිවාර්යයෙන්ම මෙහෙමයි. නිවැරදි විදිහට පවත්වා ගත යුතුයි. මොකද අපි මොන දේ කරත් අපේ පෞරුෂත්වයට හානියක් සිද්ධ වෙන දෙයක් නොකළ යුතුයි. මොකද පෞරුෂත්වය හොඳට පවත්වාගෙන යන්න නම් මේ ආහාර කියන දේ ඉතාමත් වැදගත්. ඒ වගේම නිවැරදි පෝෂණය වැදගත්. ඉතින් එතනදී අපිට සිද්ධ වෙනවා ආහාර අතිරේකයකට යන්න ධනංජය. මොකද ගෙදරකම ඉන්න කෙනෙකුට නම් ඒක අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් කාර්යබහුල ජීවිතයක් ගත කරන අයට දැන් මම හිතන්නේ ගැහැණු පිරිමි කියලා ભેදයක් නැහැ කියලා දැන් ධනංජයම කිව්වනේ අපි හැමෝම එළියට ගිහලා රස්සාවල් කරනවා. ඉතින් එතනදී අපිට අවශ්‍ය කරන විදිහට අපිට ආහාර පාන ලබා ගන්න බෑ. දැන් අපි කෑම කෑවා ඒ නිවැරදි පෝෂණය තියෙන කෑම වේලක් ගන්නවාද කියන එකත් ප්‍රශ්නයක්. ඉතින් එතනදී තමයි අපිට මේ බයෝනා වගේ පෝෂණ අතිරේකයක වඩාත් වැදගත්කම දැනෙන්නේ ධනංජය. මොකද කාන්තාවක් හෝ වේවා පිරිමියෙක් හෝ වේවා හැමෝම කැමති තමන්ගේ සිරුර සුන්දරව තියාගන්න. ඒත් එක්කම හිසකෙස් ගැන ගොඩාක් අවධානය යොමු කරන ඒත් එක්කම සම පිළිබඳව කාන්තාවක් නම් විශේෂයෙන් නියපෙළ ගැන. ඉතින් එතනදී නිවැරදි පෝෂණය ලබා ගත්තේ නැත්නම් මේ දේවල් සුන්දරව පවත්වා ගන්නට යෑම හැකියාව නැහැ. මට කියන්නකෝ දැන් අපි මේ හෙෂාන් කොහොමද බයෝනා බර්න් වගේ දෙයක් මෙතනට සම්බන්ධ කරගෙන කතා බහ කරොත් කොහොමද තමගේ සිරුර නිවැරදි විදිහට පවත්වා ගන්න? ඔව් ඇත්තටම දරංජ දැන් හිතන්න අපි දැන් අංජුලා වුණත් අපිට කැමති කෑම තියෙනවනේ. ඒ කියන්නේ අපි ආස කරන කෑම ඒවට කියන්නේ ජංකි ෆුඩ්ස්. බොරු කියන්න ඕනේ නැහනේ. අපි තෙල් කොච්චර තිබ්බත් ඒ කෑම වලට අපි ආසයි. ඒකට හේතුව තමයි ඒ කෑම රසයි. ඉතින් මේ දේවල් අපිට සමහරක් වෙලාවට නොකා ඉන්න බැරි වෙනවා. ඒකට හේතුව තමයි අපි යම්කිසි උත්සව අවස්ථාවකට ගියොත් අනිවාර්යයෙන්ම තියෙන්නේ තෙල් සහිත ආහාර. ඉතින් දැන් අපි නොකා හිටියොත් බඩගින්නේ. එතකොට මොකද කරන්නේ? කන්න වෙනවා. හැබැයි අපිට තෝරා බේරා ගන්න පුළුවන් මේ ටිකක් හරි තෙල් අඩු කෑම එකක් තියෙනවා. නමුත් අනිවාර්යයෙන්ම දැන් ඉස්සරහට එන්නේ මේ මංගල්‍ය වැඩි කාලයක්. ඉතින් අපිට අනිවාර්යයෙන්ම කන්න වෙනවා තෙල් සහිත කෑම. ඉතින් මේ දේවල් අපිට වර්ක්අවුට් කරලා අඩු කරගන්න පුළුවන්. නමුත් අපිට ඉක්මනින් යම්කිසි ඉක්මන් ප්‍රතිකාරයක් අවශ්‍ය වුණොත් බයෝනා බර්න් කියන්නේ ඉතාමත් හොඳ ප්‍රතිකාරයක් ඒ සඳහා. ඒකට හේතුව තමයි හිතන්න දැන් අපි ජිම් එකට ගිහිල්ලා කාඩියෝ එක්සර්සයිසස් කරොත් අපේ 100%කින් අපේ මේ ෆැට් එක බර්න් වෙනවා නම් බයෝනා බර්න් හරහා ඒ දේම කරොත් අපිට 50%ක් වගේ ඉක්මනට මේ දේ කරගන්න පුළුවන්. ඒකට හේතුව තමයි අපි ගොඩක් කාර්යබහුලයි. අපිට පුළුවන් මේ බයෝනා බර්න් පාවිච්චි කරන්න නැතුව හිමීට ශරීරයේ බර අඩු කරගන්න. නමුත් අපි කාර්යබහුලයි. අපි ඊළඟ වැඩේට ලෑස්ති වෙන්න ඕනේ. ඒකින්ද මට බයෝනා බර්න් ගොඩක් උපකාරී වුණා මේ තත්ත්වෙන් ශරීරය තියාගන්න. හොඳයි අද දවසේ අපි මේ කතා බහ කළ දේවල් වලට අමතරව දෙයක් ඔබට අනිවාර්යයෙන්ම දැන කියා ගන්නට පුළුවන්. ලිපිනයන් සහ දුරකථන අංක මම මතක් කරනවා. Natures Only නම්බර 142 දෙකෙන් එක දෙවන මහල ගාලුපාර දෙහිවල. ඒ වගේම දුරකථන මාර්ග විවෘතයි 077 24 93 333 ඒ වගේම 011 304 211 3 කියන දුරකථන මාර්ග විවෘතයි. ඔබට පුළුවන් බයෝනා ගැන අද දවසේ අපි කතා බහ කළ දේවල් වලට අමතරව දෙයක් තියෙනවා නම් ඔබට අනිවාර්යයෙන්ම දැන කියා ගන්නට. එසේනම් ස්තුතියි ඔබ දෙපළටම සම්බන්ධ වුණාට. තව දවසක අනිවාර්යෙන් හමු වෙමු. සමුගන්නම් ප්‍රාර්ථනා කරනවා යහපත් දවසක්. බයෝනා ලයිෆ්ස්ටයිල් ඔබ වෙත ගෙනීමේ පූර්ණ අනුග්‍රහය. බයෝනා ඔබගේ සුන්දරත්වය අනාවරණය කරගන්න. ලොව වටා කාන්තාවන්ගේ විශ්වාසය දෙනු බයෝනා. ඔබගේ සුන්දරත්වය අනාවරණය කරගන්න.